Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ තියෙන්නේ මම ගෙදරදීම බබාගේ සීරියල් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඒ හදාගත්තු සීරියල් එකෙන් බබාට රසවත් කෑමක් හදාගන්න විදිහයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට ඕන වෙනවා හබල පෙති, සීරියල් සහ මිටිකිරි ස්වල්පයක්. අපිට හබල පෙති පුංචි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. මුලින්ම අපි ඒ හබල පෙති ටික වතුර කෝප්පයක් දාලා හොඳින් සෝද ගන්න ඕන. ඉන්පස්සේ සෝදගත්ත හබල පෙති වලට වතුර ටිකක් දාලා මදි ගින්දරේ උයා ගන්න ඕන. විනාඩි 2ක් විතර වගේ යනකොට හබල පෙති ටික හොඳට තැම්බෙනවා. ඒ අතරේ අපි ගත්තු මිටිකිරි ටිකට සීරියල් තේ හැඳි 4ක් වගේ දාලා හොඳට දිය කරගෙන හබල පෙති එකට දාලා හොඳින් මිශ්‍ර කරගන්නයි ඕන. මේ මිශ්‍රණය හොඳින් දිගටම හැඳි ගන්න ඕන. ටික වෙලාවක් යනකොට මිශ්‍රණය උකු වෙනවා. අපිට මේ අතරේදී මේකට unsalted butter ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. හැන්දෙන් කැඩි කැඩි වැක්කෙන්න ගන්නට වගේ උකු වුණාම ලිප් ඔෆ් කරගන්න. හොඳින් නිමෙනකන් තියලා පෙනේරකින් මත් ගාලා තමයි මම බබාට හබල පෙති සීරියල් එක දෙන්නේ. මේ විදියට හදාගත්තු හබල පෙති සීරියල් එක අපිට මාස 6 ඉඳන් බබාලට දෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට සීරියල් වලින් හදන තවත් රසවත් කෑමක් බලා ගන්න පුළුවන්. description box එකේ තියෙන link එකෙන් මම බබාගේ සීරියල් එක ගෙදරදීම හදාගත්තේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්.